අද මම ඔයාට තවත් ලස්සන කතාවක් කියන්න යන්නේ. ඒක නරියා සහ මිදිවැල කියන කතාව. එක කාලෙක ගොඩක් ඈත රටක ඉතාමත් ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලෑවේ ජීවත් වුණා නරියෙක්. දින කිහිපයක්ම කෑමක් හම්බ වුණේ නැති නිසා ඌ හිටියේ හරිව බඩගින්නේ. ඉතින් ඌ කෑමක් සොයමින් වනේ පුරා ඇවිදිද්දි අහසෙන් එනවා වගේ ලස්සන මිහිරි සුවඳක් ඌගේ නාසයට දැනුණා. අර සුවඳ ඒකාන්තයෙන්ම කෑමක් නේද? බලන්න යන්න ඕනේ. නරියා සිතුවා. ඉතින් ඌ සුවඳ ආපු පැත්තට ගියා. ටික දුරක් යනකොට ඌ දැක්ක ලස්සන මිදිවැලක්. මිදිවැලේ රතු පාට, නිල් පාට, කළු පාට ලුකු මිදි පොකුරු ගස් වලින් පහළට එල්ලෙමින් තිබුණා. මුළු පළාතෙමෙහි සුවඳ පෙතුරුණා. නරියා මිදි පොකුරු දිහා බලාගෙන හිටියා. උගේ ඇස් දිලිසුණා. කටට කෙල උනන්න පටන් ගත්තා. මේ මිදි කොච්චර රසයක්ද? නරියා තමන්ටම කියාගත්තා. එහෙම හිතලා ඌ මිදි කඩා ගන්න උඩ පැන්නා. තවත් පාරක් උඩ පැන්නා. තවත් පාරක් උඩ පැන්නා. හැබැයි මිදිවලට ලං වෙන්න බැරි වුණා. ඌ තවත් උත්සාහ කළා. එක් වතාවක්, දෙවතාවක්, තුන් වතාවක්. එතනින් පස්සේ ඌ උත්සාහය අතහැරියා. ඒත් ඔහුගේ බඩ තවමත් හිස්. අවසානයේ නරියා හුස්මක් ගත්තා. ඌ හිස පහළට දැමමින් හිනාවක් මතු කරමින් තමන්ටම කතා කළා. මේ මිදි ඇඹුල්ලෙන් නැති. ඒව මට ඕනේ. එහෙම කියලා ඌ ආපසු හැරිලා සෙමින් යන්න පටන් ගත්තා. මද සුළඟට මිදි පොකුරු සෙලවෙනවා පෙනුණා. ඒව නරියට hina වෙලා මෙහෙම කියනවා වගේ පෙනුණා. ඇඹුල්ද? හොඳට හිතලා බලන්නකෝ. නරියා ගියේ බඩගින්නෙන් පිරිච්ච කුසකින්, හැබැයි මනස තුල තරමක් තෘප්තිමත් හැඟීමකින්. ඔහු තමන්ගේ පරාජය අමතක කරන්න උත්සාහ කළා. ඒ කතාවේ උපදේශය. දුවේ පුතේ, ඔයාට ලැබෙන්නේ නැති දෙයකට අපහාස නොකරන්න. ඔබට අද ලැබෙන්නේ නැති දේ ඔබේ උත්සාහයෙන් හෙට ලැබෙන්න පුළුවන්. ඒ නිසා කිසිදාක කරන්න එපා මට ඒක ඕනේ නෑ කියලා පරාජය සැඟවීමක්. ඒ වෙනුවට කියන්න මම තවත් උත්සාහ කරලා බලන්නම්.